අද 2024 ඔක්තෝබර් 29 වෙනිදා. අපි මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්නගේ තවත් එක හීනයක වැඩ පටන් ගන්න. 2024 අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා බුදුන්ගෙන් දෙවියන්ගෙන් අවසර අරගෙන අපි අලුත් ගෙදරකට මුල්ගල් තිබ්බා. මේ ටිකෙන් ටික ගොඩනැගෙන්නේ එකමත් එක කාලෙක ඉඳලා අපි දෙන්න ආසාවෙන් එකතු කරපු හීන වැලක එක පොරකක්. ඉතින් මෙහෙම මේ දේවල් සිද්ධ වෙද්දී හිතට දැනෙන සතුට මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. ඒ නිසාමයි මේ හීනෙ ගොඩනැගෙන අපූර්ව එකින් එක මේ විදිහට එකතු කරගන්නේ. ඒක අපි දෙන්නටම නොසෑහෙන්න වටිනවා. ගේ හදන්න ප්ලෑන් එක ඇන්දෙත් අපි දෙන්න. අපිට ඕන වුණේ පුංචි ගෙදරක්. ඒක සිම්පල් සහ ඕපන් ඒරියා එක වැඩි ගෙයක් විදිහට නිර්මාණය කරන්න අපිට මාස ගාණක් ගත වුණා. අන්තිමට හිතට හරියනම ප්ලෑන් එක ඇඳුනට පස්සේ වාස්තු විද්‍යාව දන්න කෙනෙක්ට පෙන්නලා ඒ දෝෂත් මග හැරලා අපි ෆයිනල් ප්ලෑන් එක ලෑස්ති කරගත්තා. ඉතින් මේ විදිහට ටික ටික ගොඩනැගෙන්නේ එදා ඒ විදිහට ඇඳපු ප්ලෑන් එක. අපේ හීනේ. ලින් තොට ගං තොට ආදී තැනේ මල් මද බිසවුනි ඔබ හමුවා. ලින් තොට ගං තොට ආදී තැනේ මල් මද බිසවුනි ඔබ හමුවා. සිනිහස් පරුවනලෝ හිරණගෙනවා නොදනිමි ඔබ මගේ හදවෙත ආවා. දැනකි ඔබ මගේ හදවත වන්දන සිදිහස නිතුරෙකි දුක්ගිනි සින්දන. දැනකි ඔබ මගේ හදවත වන්දන සිදිහස නිතුරෙකි දුක්ගිනි සින්දන. දිනයක් කෙළඹෙනු ඇත මන නන්දන අසිනිය මල් මද සිරිකත කැන්දන. දිනුවරමින් පසු එකනුවරක් මිනී ඔබේ හදවත මහදෙහි සෙවනැල්ලකි. යළි හෙට දිනයෙත් අපේ හමුවන්නෙමු. අපි සක්විති 2025 අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල වෙද්දී ගෙදර මූලිකම වැඩ කටයුතු ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. ඉතුරු වෙලා තිබුණේ සීලින් එකයි තීන්ත ගාන එකයි විතරයි. හස්බන්ඩ්ුත් ඒ වෙද්දී ලංකාවට ඇවිත් තිබුණ නිසා අපි හිතුවා තීන්ත ගාන එක අපි දෙන්නම කරනවා කියලා. මොකද මේ අපේ හීනේ. ඒක පාට කරන්න ඕනේ අපි දෙන්න. එහෙමයි අපි හිතුවේ. සෙවනැල්ලත් මගහැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ
ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවලනා දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති පිටම අපිවම නැතිබුණා ඒ ගැන මං හිතනා විට කඳුලක් මුණනව මට නොදැනිම වයින්දම ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවලනා දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවේ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති ගෙට ගෙවදින්න නැකතක් බලද්දි අපිට ලැබුණේ හරිම පුදුම දවසක්. 2025 ඔක්තෝබර් 30 අපි ගේ හදන්න පටන් අරගෙන හරියටම අවුරුද්දකට පස්සේ එළඹුණු දවස. එදා තමයි අපි හාහපුරා කියලා ගෙට ගෙවදුනේ. ඒක හම්බයක් වුණත් හරි පුදුමාකාර වාසනාවන්ත දවසක් කියලා මට විශ්වාසයක් තියෙනවා. සංඝරත්නය වඩම්මලා සෙත් පිරිත් සජ්ජායනා මැද කිරි උතුරවලා අපි හරිම සරල විදිහට ගෙට ගෙවදුනා. හැමදේම හරිම ලස්සනට පරිපූර්ණව සිද්ධ වුණා. මගේ අම්මා තාත්තා හස්බන්ඩ්ගේ අම්මා අප්පච්චි වගේම ආදරණීය සහෝදරයෝ සහෝදරියෝ එක්ක අපි මේ යන ගමන ගැන මට තියෙන්නේ හරිම පහන් නැගීමක්. ඇත්තමයි අපි මේ එකතු කරන මතක හරි සුන්දරයි. විශ්වාස කරන්න අපේ හීන අපේ මහන්සියෙන් පාට කළාම හරිම ලස්සනයි. තව කෙනෙක්ගේ දියුණුවට යහපත් සිතින් ආශිර්වාද කරන්න. උදව් කරන්න. දවසක ඔයා දියුණු වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.